ජෙස්පීටයි ශුදු බයිබලයේ එපිස 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ ස්වාමීන් වහන්සේගේ වචනේ මෙසේ ලියා තිබෙනවා. නමුත් ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වී ගීතිකා වලින්ද කවි වලින්ද ආත්මික ගී වලින්ද එකිනෙකාට කතා කොට නුඹලාගේ සිත් වලින් ස්වාමින් වහන්සේට ගායනාද ගීතිකාද කරමින් අපගේ ස්වාමී වූ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පිය වූ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරපළා. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බය ඇතුව එකිනෙකාට යටත් වෙයල්ලා කියලා. මේ කවි ස්වාමීන් වහන්සේ මේ බයිබලේ පුරාම දීලා තියෙනවා මිනිසයාට පොරොන්දු. ඒ පොරොන්දු මතින් ලියුණු මේ කවි ඉවල එක් සියලු ගෞරවය පිය වූ දෙවියන් වහන්සේට මේ වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉර හඳ දෙස බැලු කිසිවෙකු කිසිදා සෙවණෙල්ලක් එහි නෑදුටුවේ මුළුම සිතින් මා සිත යොමු කළ පසු ජේසුගේ අභිමුඛයයි දුටුවේ මේර හඳ යට නිෂ්පලකම ගැන දෙව් වදනම සිහියට නැගුවේ සත්‍යද ජීවනයද මාර්ගය ජේසු ළඟ පමණයි මා නම් දුටුවේ පොළවේ සිටිනා සැම මිනිසුන් ළඟ දුර්වලකම් නැති බව පවසා නුඹ මත මාගේ කරුණාවම සෑහෙන බව ඇත ජේසුස් පවසා දුර්වල වූ විට දෙව් බලයෙන් මා පුරවා යලි නිසි ලෙස සකසා මා බලවත් කළ මගේ දෙවිඳුන් තුල සියල්ල කළ හැක මට ඉවසා අහස පොළව මතු පහව ගියත් දෙව් වචනය නැහැ පහවී යන්නේ ශක්තිමත්ව සිත ධෛර්යමත්ව නුඹ දෙව් සමිඳුන් දෙස බලමින්නේ නුඹ පය තබනා නුඹ අත තබනා සෑම තැන්ම ජයගෙන දෙන්නේ සර්ව බලති ඊශ්‍රායෙල්ගේ යෙහෝවා දෙවිඳුන් ඔබටයි පවසන්නේ මහලු වයසේ හිස පැසීම දක්වා සදාකල්ම නුඹ තුල මා සිටිමින් මමද නුඹලා උසුලාගෙන දරාන නුඹ පෙරටුව යන දෙවිඳුන් විලසින් දෙව් කෙමෙත්ත අප තුල ඉටු කරනා දෙවිඳුන් මග යමු පායුග තබමින් පොරොන්දු දුන් ඒ තැනෙන් වහන්සේ විශ්වාසව ඇත අප තුල රැඳෙමින් ජේසු පිටයි